අක්කේ මම මේ නාගත්ත ගමන් මෙහාට ආවේ. වැදගත් පණිවිඩයක් කියන්න. දැන් දුවට අවුරුදු 22ක් පැනලානේ. කොල්ලෙක් එහෙම නෑ නේද? අපේ අයියලේ පැත්තේ ඉන්නවා හොඳට සල්ලි තියෙන කොල්ලෙක්. අවුරුදු 55ක් විතර වෙනවා. ටිකක් වයස වැඩි තමයි. කලින් කසාදයක් කරන් ඉඳලා මේ ගෑණි මැරුණලු. ළමයි එහෙම නෑ. එච්චර කාලයක් මිනිහා නොබැඳ ඉඳලා එන්න වතු පිටි දීපල පුදුමෙට. ඔව්. මිනිහාගේ ගේ තියෙන ඉඩමම අක්කර 4ක් විතර. හරිද මනුස්සයාට ගාමන් ෆැක්ටරි 2ක් තියෙනවා. ඒ මනුස්සයා මේ දැන් බඳින්න කෙනෙක් හොයනවා. මිනිහා හොයන්නේ තරුණ කෙල්ලෙක්ව. ඉතින් අපි ඔයාලේ දුවව ජෝඩු කරමුකෝ. දුවට හොඳට සැපට කාලා බීලා හිටියේකි. කෝ දුව නැන්ද? මං අහන්න. ඕකනේ දෙයක් කතා කරගන්න ආව වෙලේට දුව නැහැනේ. මං නම් කියන්නේ බල ඉන්න එපා. ඕක අපි හරියන්නම කියලා හොඳ මේ පඬුරකුත් ගිහින් ගැට ගහමු. නෑ. ඒ මනුස්සයා ටිකක් වයසින් වැඩි වුණාට ඒ වගේද සල්ලි තියෙනවා ගඟ ගලන්න වගේ. කවදා හරි ඉතින් බන්නේ ගෑනිටනේ. පොඩුද මං කියන්නේ. ඔයා හොඳට හිතලා බලන්න. මම මේ තව කීප දෙනෙක්ම ඉඳලත් ඔයාලේ දුවටම කිව්වේ. ඔයා නිකන් ඉතින් අපේ නෑදෑ කෙනෙක් වගේ හින්දා. වයස වුණාට මොකද? කවදා හරි ඔය මනුස්සයා මැරුණාම ඔක්කොම දීපල දුවගෙන නමටනේ. ඒකයි මම මේ කියන්නේ. අනේ ඉතින් දැන් ඔය කොච්චර තරුණ බැඳලා ඩිවෝස් වෙනවද? දික්කසාද වෙනවද? මොකද එහෙම එකක් නෑ දැන්. සල්ලි තමා බලන්නේ. අනේ යෝජනාව හොඳ හින්දාමයි ඔයාලට කියන්න ආවේ. අනේ හොඳ ගතිගුණ තියෙන මිනිස්සයා. අඩු ගානේ කුඹියෙක්වත් මරන්නේ. මමත් මේ දැකලා කරලා තියෙනවා. පිනුමයි තාම. මේකට බෑ කියලා නම් කියන්න එපා. ඒ තරමට මම ඉතින් ඔයාලේ දුව මගේ දුව වගේ හින්දා මේක ඔයාලට කියන්න ආවේ. ඔයාලට හරි කියන්නේ ඉතින් අපිටත් හරි කියා වගේ. ඇත්තෙන්ම මම මේ හදවතින්ම දුවට සැපසේ හිටියයි කියන මුළු ජීවිත කාලෙම. ඒකයි මං කියන්නේ. දැන් මේ අපේ කෙල්ලෙක් ඉන්නවා තමයි. ඉතින් ඒක කොල්ලෙක් එක දැම්මේ යාළුවෙන්නේ නැත්තම් ඉතින් මම ඒකට මේක ජෝඩු කරන්නේ. මම මේ ඔයාලගේ දුවව හොයන් ඇවිත් නෑ. ඔයාටම මේක කිව්වේ. මේක අනිවාර්යෙන් අපි කරලා දෙන්න ඕනේ දුවට. තේරුණාද? ආ දුවවහම කියලා බලන්නකෝ. මම හෙට එන්නම් ආයි. අපි තුන්දේට දුවට පැහැදිලි කරලා දෙන්න. දැන් දුව නෑනේ. ඕක කියන්න මං ආවේ. මම යන්නම් එහෙනම්.